පාස්කු දූපත ඕෂනියා කලාපයේ ගිනිකොන දිග පැසිෆික් සාගරයේ පිහිටා ඇත. මේ පොලිනීසියානු ත්‍රිකෝණයේ ගිනිකොන දෙසින් පිහිටන දූපතකි. මෙම දූපත චිලි රාජ්‍යයට අයත් වන අතර මෙය විශේෂ පරිපාලනමය ප්‍රදේශයක් ලෙස පාලනය වේ. මෙම දූපත ඉංග්‍රීසි බසින් ඊස්ටර් දූපත ලෙසත් ස්පාඤ්ඤ බසින් පස්කුවා දූපත ලෙසත් හඳුන්වනු ලබයි. මෙහි ස්වදේශිකයන් විසින් මෙම දූපත රාපානූයි ලෙස හඳුන්වනු ලබයි. පාස්කු දූපත මෝයි පිළිම සඳහා ප්‍රසිද්ධියක් කුසලයි. දූපතේ මෙම පිළිම දහසකට ආසන්න ප්‍රමාණයක් ඇති අතර ඒවා මුල් කාලීන රාපානූයි ජනතාව විසින් නිර්මාණය කරන ලදැයි සැලකේ. මෙම පිළිම රාපානූයි ජාතික උද්‍යානය තුළ ආරක්ෂා වී ඇති අතර රාපානූයි ජාතික උද්‍යානය දූපතෙන් වැඩි කොටසක් ආවරණය කරනු ලබයි. 1995 දී යුනෙස්කෝ විසින් පාස්කු දූපත ලෝක උරුම ස්ථානයක් ලෙස නම් කරන ලදී. පොලිනීසියානුවන් මුලින්ම මෙම දූපතට පැමිණියේ කවදාද යන්න පර්යේෂකයන් අතර නිශ්චිත එකඟතාවයක් නොමැත. පර්යේෂකයන් බොහෝ දෙනෙක් ඔවුන් ක්‍රිස්තු වර්ෂ 800 දී පැමිණි බව ප්‍රකාශ කරනු ලබන අතර 2007 දී කරන ලද අධ්‍යයනයකින් ඔවුන් ක්‍රිස්තු වර්ෂ 1200 දී මෙම දූපතට පැමිණි බව යෝජනා කරනු ලබයි. දූපතේ පවතින අතිවිශාල මෝයි ගල් පිළිම සහ අනෙකුත් කෞස්තු වස්තු වලින් පෙනී යන පරිදි මෙම පොලිනීසියානුවන් සමෘද්ධිමත් හා විශිෂ්ට සංස්කෘතියක් නිර්මාණය කර ඇත. ප්‍රභාව සඳහා ඉඩම් එළිපෙළී කිරීම සහ පොලිනීසියානු මීයා මෙහි වන විනාශයට හේතු විය. 1722 දී යුරෝපීයන් මෙම දූපතට පැමිණෙන විට 3000කට ආසන්න ජනගහනයක් මෙම දූපතේ වාසය කළ බව ප්‍රකාශ වේ. යුරෝපීයන් පැමිණි රෝග 1860 ගණන්වල පේප් කේන්ද්‍ර කරගනිමින් සිදු වූ වහලුන් ලෙස මිනිසුන් නරලා ගැනීම ටහිටි වෙත ජන සංක්‍රමණය වීම හේතුවෙන් මෙම දූපතේ ජනගහනය අඩු විය. 1722 දී 3000කට ආසන්න වූ මෙම දූපතේ ස්වදේශික ජනගහනය 1877 දී 111 දෙනෙකු දක්වා අඩු විය. 1888 දී චිලි රාජ්‍ය විසින් පාස්කු දූපත ඈඳා ගන්නා ලදී. 1966 දී රාපානූයි ජනතාවට චිලි පුරවැසිභාවය පිරිනමන ලදී. 2007 දී මෙම දූපතට විශේෂ භූමි ප්‍රදේශයක් යන ව්‍යවස්ථාමය තත්ත්වය හිමි විය. පරිපාලනමය වශයෙන් වල්පරයිසෝ ප්‍රාන්තයට අයත් පාස්කු දූපත තනි කොමියුනයක් සහිත පළාතකි. 2023 වසරේ පාස්කු දූපතේ ඇස්තමේන්තු ජනගහනය 8743ක් වන අතර එයින් 51.3% ස්වදේශික රාපානූයි ජනතාව වේ. පාස්කු දූපත ලෝකයේ වඩාත්ම දුරස්ථව පිහිටි ජනාවාස වූ දූපත් වලින් එකකි. පාස්කු දූපතට ආසන්නතම ජනාවාසය වන්නේ කිලෝමීටර් 2075ක් දුරින් පිහිටි බ්‍රිතාන්‍ය මුහුදින් එතර පහළ ප්‍රදේශයක් වන පීට්කන් දූපත වේ. පීට්කන් දූපතේ ජනගහනය 40 දෙනෙකි. 500ට වැඩි ජනගහනයක් සිටින ආසන්නතම නගරය වන්නේ ප්‍රංශ පොලිනීසියාවේ මෙන්ගරාවා දූපතේ පිහිටි රිකීටියා නගරය වේ. ආසන්නතම මහද්වීපික ලක්ෂ්‍ය මධ්‍යම චිලියේ කිලෝමීටර් 3512ක් දුරින් පිහිටා ඇත.